Hello guys, welcome to Ghost and YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් paranormal ritual එකක් අරන් ආවෙලා තියෙන guys. මේක ඇත්තටම කිව්වොත් ඉටිපන්දම් 4ක් තියලා ඒ කලේ yes or no කියලා ලියලා අපි ගෙන්නන්න දෙන ආත්මෙත් එක්ක කමියුනිකේට් කරනවා කොහොමද කරලා මේක ඇත්තටම ගෙන්නන්න යනවා. ඒ පිරිමි ආත්මයක් වෙන්න පුළුවන්, ගෑනු ආත්මයක් වෙන්න පුළුවන්. පිරිමි ආත්මයක්ට ඕන කැමතිම දේ මොනවාද? ගෑනු ආත්මයට කැමති දේ මොනවාද? ඒ දේන් අපි ගෙන්නවද නැත්ද කියන එක ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව මේ වීඩියෝ එකේ අනිවාර්යෙන් තියෙනවා guys. එහෙමනම් guys මගේ ලයිෆ් එක රිස්ක් එකේ තියාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම කිව්වොත් guys මේ වෙලාවේ ගෙදර ඔක්කොමලා මම නීති මම ඩාර්ක් රූම් එකක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මගේ ෆෝන්ස් දෙකේම මම වීඩියෝ එක රෙකෝඩ් එකේ දානවා. කිසිම හොලඟක්වත් නැහැ. ඇත්තටම කිව්වොත් දැන් මේ වෙලාවේ දොරවල් but guys අපේ වීඩියෝ එකට යන්න කලින් එකම එක දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එක ලයික් කරලා, කමෙන්ට් කරලා, subscribe කරලා මගේ YouTube channel එකට support එකක් දෙන්න guys. එහෙමනම් guys let's go. ඇත්තම කිව්වොත් guys දැන් මම night vision camera එක on කරගත්තා. ඇත්තම කිව්වොත් දැන් මේ වෙලාවේ ගෙදර කවුරුවත් නැහැ. ඔක්කොමලා නීති උඩම මම විතරයි ඉන්නේ. බලමු guys මම දැන් ritual එකට ඕන කරන බඩු ටික ඔක්කොම රෙඩි කරගත්තා guys. මේ කැමරාවක් තියෙනවා. ඔක්කොම රෙකෝඩින් එකේ දානවා. මොන වගේ content එකක් හිතන්නේ නැහැ guys. එමනම් guys last year එකට දැන් මේ වෙලාවේ මාත් එක්ක අතුරුද ආත්මයක් ඉන්නවා නම් මේකත් ඒ කමියුනිකේට් කරලා කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ වෙලාවේ මෙතන කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් අම්බුලන්ස් නම් කරන්න නැත්නම් ඈඩ් කරන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඕනන් ලං කරන්න ආත්මයක් ඉන්නවා. ඇතරම ගයිස් දැන් මේ වෙලාවේ ඔව් කියලා තමයි කිව්වේ. බලමු ගයිස් ඊළඟ ප්‍රශ්න ටික අහලා විෂුවල් කවුද ඇවිල්ලා ඉන්නේ, මොනවටද ඇවිල්ලා ඉන්නේ, මොනවද යාගේ වෙන්න ඕන දේවල් කියන එක අහලා. දැන් ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නවා නම් ඔයා මේ ඉටි පන්නා අතරේ එකක් නිවල පෙන්නන්න බෑ. එකක් හෝ දෙකක්. සමීකරණ ගොඩක් අමාරුයි. ඉටි පන්නා අතරේ එකක් නිවල පෙන්නන්න. කොහොම මේ මොනාරි දෙයක් ඔල්ලලා හරි මොනාරිම දෙයක් කරලා පෙන්නන්න පුළුවන්කමකට තියෙනවා. පුළුවන් නම් ඒ දේ කරලා පෙන්නන්න. මෙතන ඇත්තටම ඉන්නවා නම් කියන්න එක්කෝ මොනාරිම දෙයකින් පෙන්නුම් කරන්න ඇවිල්ලා ඉන්නවා කියලා. මේ පුටුව ඇත්තටම කිව්වොත් දැන් මේ වෙලාවේ හෙල්ලුණා. ඇවිල්ලා ඉන්නවා කියන එක මේ පුටුව දැන් මේ වෙලාවේ ඔයාලන්ට වීඩියෝ එකේ පෙවුනත් දන්නේ බට් ගයිස් දැන් මේ වෙලාවේ හෙල්ලුණා. ඔන්න නයිට්‍රෝජන් කැමරාවෙන් තව දෙයක් කරන්න යන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් රිචුවල්ස් කරලා තියෙනවා. මේක ගොඩක් සෑහෙන වෙනස් රිචුවල් එකක්. මේක දැන් කවුද හැමතිස්සම ඒකට ආස කරන දේවල් මම මේක ඇතුලේ තියලා තින්නේ. බලමු ගයිස් මේක වැඩ කරනවාද කියලා. දෙවෙනි එක ඇතරම ගයිස් ඔයගලන්ට මම පෙන්නන්න ඕනේ මේ වෙලාවේ විෂුවල් එකට දැන් අතර පුටුවේ එල්ලුණා. මේ වෙලාවේ අතර කැමරාවක් තියෙනවා, මෙතනත් කැමරාවක් තියෙනවා. බට් ගයිස් බලමු ඉස්සෙල්ලා සද්දවත් දෙවුණා මම ඩබල් ලයිට්ස් එක දාලා බලුවා මොනවද වෙන්නේ කියලා. ගයිස් දැන් බලමු මම ඌලඟ පොම්බනවද නැද්ද කියන එක අර කැමරාවෙන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. දැන් ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඔයාට පුළුවන් ද ඉටිපන්දම නිවල පෙන්නන්න? guys
මීටි පන්දම නිවුණා. එයා ඇවිල්ලා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ගෑනු කෙනෙක් නම් මලල්ල හොල්ලන්න, පිරිමි කෙනෙක් නම් මේ පැත්තේ වා කැමතිම දෙයක් තියෙනවා. ඒක හොල්ලන්න පුළුවන්. ඇත්තම කිව්වොත් guys මේ වෙලාවේ මලල්ල පැත්තේ තමයි ගොඩක්ම ඩාක් උනේ. ඉතින් ඇත්තම කිව්වොත් ගෑනු කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. but guys මලල්ල ටිකක් හෙල්ලුණා. අපි දැන් මේ ලේඩි කෙනත් එක්ක එයා කැමති දේ එයා ගත්තා. බලමු එයාගෙත් ඒක කමියුනිකේට් කළා. එයා මොකකින්ද නැති උනේ, මොනවටද ආවේ, එයාට මොනවද ඉෂ්ට වෙන්න ඕන දේවල් ටික. අතන guys දැන් එයාගේ වහම මම ලයිට්ස් ටික දාගත්ත සත්‍යවත් දැනෙනවා. මට තනියම ගොඩ සනීප නැති නිසා පඩිපෙලෙන් එකක් කවුරුරේ ඇවිදන් එනවා වගේ ෆීල් එකක් මට තේරෙනවා. බයක් නෑ. බට තනියෙන් ඉන්නවා. අදන් ගියොත් ඊට පස්සේ මොනාරි වුණොත් එහෙම තව ලෙඩක් නේ. දැන් පඩිපෙලෙන් දුවනවා වේවාද? පඩිපෙලෙන් දුවන සද්දයක් දැන් වේවාද? ඉස්සෙල්ලා ඊට පස්සේ දොර ළඟ ඉඳන් සද්ද වේවාද? දැන් මේ මෙතන ඉඳන් ගැටලු වෙලා මොකකින්ද නැති වුණේ, මොනවා වගේ ප්‍රශ්නකින්ද නැති වුණේ කියලා මම අහන්න කැමති නෑ. බට් දැන් මම මේ වෙලාවේ මේක මෙතනින් ඉවර කරගන්නවා. ගොඩක් රිස්ක් කියලා මට තේරෙනවා. බට් මම දැන් මෙතනින් යන්න ඕනේ. මම වගේ කරන ලොකුම ඉල්ලීමක් තමයි වාගේ. දැන් මගේ මේ ලයිට් උත් ඔෆ් වෙනවා. කැමරාව ඇත්තටම මට බයයි. මම දැන් මෙතන යනවද යන්න ඕනේ. ඔයාලම පුළුවන් ඊළඟ පොඩි පූජාවක් කරලා ඔයාගේ ආත්මය ශාන්ති කරන්න පුළුවන් කටයුත්ත මම කරන්න. බට් දැන් මෙතනින් යන්න. රිසල්ට් එක මොකද කරන්න බෑ guys. දැන් මම කතා කරලා බැලුවා. දැන් මෙතන වෙච්ච රියැක්ෂන් ඔයගොල්ලන්ම බලාගන්න ඇති. but guys මම දාලා ඉංග්‍රීසි හොඳට මැදලා තියෙනකොට වීඩියෝ එක දිගටම කන්ටිනියු කරගෙන යන්න අමාරුයි. but ඊළඟ පාර හොඳ රිචුවල් එකක් මම අරන් එනවා. එවනම් guys මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා.